සුබ දවසක් ක්‍රිකට් රසිකයනි. ඊයේ දින මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එකතු විය. ඊයේ දිනේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන් තරඟාවලියේ 10 වෙනි තරඟය පාකිස්තානය හා ඩුබායි කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබුණා. රාත්‍රී 8ට තරඟය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර එම වේලාව වෙන විට පාකිස්තාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් තරඟ බිමට ඇවිත් තිබුණේ නැහැ. එයට හේතුව කුමක්ද කියා මම ක්‍රිකට් රසිකයන්ට අමුතුවෙන් කියා දීමට වැදගත් නැහැ. ඔයාලා හැමෝම දන්නවා සැප්තැම්බර් 14 පැවැත් වූ ඉන්දු පාකිස්තාන තරඟය අවසන් වී ඉන්දියන් ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය. පාකිස්තාන ක්‍රීඩකයන් ක්‍රිකට් කවුන්සිල් එකට මෙම ඉන්දිය ක්‍රීඩකයන් ගැන කියා ඉල්ලා සිටියේ මෙම ප්‍රශ්නය විසඳවා දෙන්න කියා. ඒත් කිසිම බලධාරියෙක් පාකිස්තාන ක්‍රීඩකයන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන්ව ප්‍රතික්ෂේප කරා. මෙම කාරණා නිසා පාකිස්තාන ක්‍රීඩකයන් සහ පාකිස්තාන ක්‍රිකට් කමිටු සභාපති ඔවුන්ගේ අවසාන තීරණය අරගෙන තිබුණා. ඒ තමයි මෙම ප්‍රශ්නය විසඳෙනකන් ඔවුන් ආසියානු කුසලාන් තරඟාවලියේ කිසිම තරඟයකට සහභාගී නොවන එක. ඒත් ඔවුන් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියා දන්න නිසා ඔවුන් සමග තරඟ වැදීමට සිටිය ඩුබායි කණ්ඩායම අපහසුතාවයට පත් නොවීම සඳහා පාකිස්තාන ක්‍රීඩකයන් තරඟ බිමට පැමිණියේ. මෙම කාරණය දිහා බලද්දී ඔයාලට තේරෙනවා පාකිස්තාන ක්‍රීඩකයන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්වරු කියන එක. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව හරියට වටහා නොගත් සමහර කණ්ඩායම්ගේ හැසිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය බිඳ හෙළමින් පවතිනවා. රටවල් අතර තියෙන ප්‍රශ්න කවදාවත් ක්‍රීඩාව ඇතුළට ගේන්න එපා. මොකද එවිට ක්‍රීඩාවේ ජීව ගුණය පිරිහෙනවා. අපි දන්න කාලේ ඉඳලා ඉන්දියාව සහ පාකිස්තානය අතර නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා. ඒත් කවදාවත් එම ප්‍රශ්න ක්‍රීඩාවට බලපෑවේ නැහැ. ඉන්දියාවෙන් බිහි වුණු ක්‍රිකට්ලෝ ප්‍රබලයින් වන විරාට් කෝලි සහ රෝහිත් ශර්මා යන ක්‍රීඩකයන්වත් ක්‍රීඩාව ඇතුලේ මෙච්චර අහංකාරුනේ නැහැ. ඔවුන් දන්නවා ඔවුන්ගේ සහ ක්‍රීඩාවේ ගෞරවය රැකගෙන ක්‍රීඩා කරන ආකාරය. ඇත්තරම මොකක්ද මේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්න යන්නේ? අපි බලා සිටිනවා ඉක්මනටම ඉන්දු පාකිස්තාන ක්‍රීඩකයන් අතර තියෙන මේ ප්‍රශ්නය විසඳී විරාට් කෝලිලා බාබර් රසාම්ලා රෝහිත් ශර්මලා බාබර් රසාම්ලා සිටිය මිත්‍රත්වයෙන්ම අනිත් ක්‍රීඩකයන් සමගද ඉන්දීය ක්‍රීඩකයන් සිටිනවා දැකීමයි අපගේ සතුට. රටවල් අතර කොච්චර ප්‍රශ්න ආවත් ක්‍රීඩාව ඇතුලේ මේ ප්‍රශ්න තියාගත්තේ නැහැ කියන හොඳම උදාහරණය තමයි විරාට් කෝලිලා රෝහිත් ශර්මලා බාබර් රසාම්ලා මොහොමඩ් රිස්වාන්ලා කියන්නේ. ඔවුන් අතර කවදාවත් ප්‍රශ්න තිබුණේ නැහැ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ සවිස්තරාත්මක තොරතුරු එසැනින් දැනගන්න රිකට් LK නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.